ආයිබෝවන් සුබ දවසක් ඔයාලට UN Style channel එකට ආදරයෙන් එකතු කරගන්නවා. ඔන්න බබාගේ බර වැඩි කරගන්න අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න. ඊටාම පෝෂණීය විදියටත් බබා ආසාවෙන් කන විදියටත් බබාගේ දවල් බත් එක හදාගන්න දවස් 7ට එකිනෙකට වෙනස් දේවල් එකතු කරලා සතියකින් ග්‍රෑම් 250ක් වෙන්න බබාගේ බර වැඩි කරගන්න පුළුවන් රහසක් තමයි මම අරගෙන ආවේ. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් තවමත් මගේ channel එක subscribe කරලා නැති අය ඉන්නවනම් ප්‍රමාද නොවි ඉක්මනින්ම subscribe කරන්න. බබාගේ බර වැඩි කරගන්න එක ගැන අපි කිලෝ ගානට හිතන්නේ නැතුව ග්‍රෑම් 250ක ටාගට් එකකට යමු. මම වගකීමෙන් කියනවා මම කියන විදිහට අනිවාර්යෙන් දවස් 7ක් බබාට කෑම දෙන්න ඔයාලට පැහැදිලි වෙනසක් දකින්න ලැබේවි. වැඩි කතා නැතුව අපි බලමු කොහොමද මේ දවස් 7ට ආහාර සකස් කරගන්නේ කියලා. බබාට බත් කවා ගන්නනේ ගොඩක් දෙනෙක් අපහසුයි කියලා කියන්නේ. ඒ නිසා මම දවස් 7ට එකිනෙකට වෙනස් ආකාරයට පෝෂණ බත් වට්ටෝරු 7ක් තමයි ඔයාලට අද ලබා දෙන්නේ. පළවෙනි දවස නැත්නම් සඳුදායින් මම පටන් ගන්නම්. මම භාවිතා කරනවා රතු කැකුළු හාල් සමග පරිප්පු ටිකක් සෝදලා ඒකට රතු ලූණු සුදු ලූණු බබාගේ 3-5 ටිකක් කුරුඳු කෑල්ලක් උළු හැල්ලට ටිකක් රම්පේ කරපිංචා සමග කුඩා තක්කාලි කෑල්ලක් එකතු කරලා මේ දේවල් වැහෙන ගානට වතුර දාලා මද ගින්නේ තැම්බෙන්න තියන්න. වතුර ටිකක් හිඳීගෙන එනකොට සිහින්ව කපාගත් දඹල ටිකක් එකතු කරලා උකු මිටිකිරි ටිකක් දාන්න. මිටිකිරි එක හොඳින් උතුරලා හිඳෙන ගානට ආවම ලිපෙන් ඉවත් කරලා කුඩාවට කපාගත් ගොටු කොළ ටිකක් එකතු කරන්න. අවුරුද්දට වැඩි බබෙක් නම් ලුණු ස්වල්පයක් සහ ගම්මිරිස් ටිකක් එකතු කරන්න. අවසානයේ වෙනම තම්බාගත් මාළු කෑල්ලක් සමග බබාට කෑමට දෙන්න. අඟහරුවාදා දවස සුදු සුවඳැල් හාල් ටිකක් සුදු කව්පි ටිකක් කුකුල් මස් කෑල්ලක් සමග බබාගේ 3-5 ටිකක් සුදු ලූණු රතු ලූණු කරපිංචා රම්පේ ටිකක් එකතු කරලා වතුරෙන් මේ දේවල් ටික උයා ගන්න. වතුර තරමක් හිඳීගෙන එනකොට ඒකට සිහින්ව කපාගත් වට්ටක්ක ටිකක් එකතු කරන්න. ඊටත් පස්සේ බෝංචි ටිකක් එකතු කරන්න. දැන් මේ දේවල් වතුරෙන් හොඳින් තැම්බිලා තියෙන්නේ. වෙනම භාජනයක් ලිපේ තියලා ඒකට ගිතෙල් ටිකක් එකතු කරන්න. ඊට පස්සේ ඒකට රතු ලූණු සුදු ලූණු කරපිංචා ටිකක් සමග උළු හාල්ලට කිහිපයක් එකතු කරන්න. සුවඳ එන තරමට මේ ටික තෙම්පරාදු වුණාට පස්සේ උයාගත් බත් මිශ්‍රණය මේකට එකතු කරන්න. ගම්මිරිස් කුඩු ස්වල්පයකුත් මුරුංගා කොළ ටිකකුත් එකතු කරගන්න. මේ දේවල් ටික මිශ්‍ර කරලා ලිපෙන් ඉවත් කරගෙන බබාට අවුරුද්දට වැඩි නම් ලුණු ස්වල්පයක් එකතු කරලා කෑමට දෙන්න. සතියේ බදාදා දවස මම බදාදට දෙනවා රතු සහල් ටිකක් සමග මුං ඇට ටිකක්. ඒ එක්කම කහ බතලලයකින් කොටසක් එකතු කරලා බබාගේ 3-5 ටිකක් සුදු ලූණු රතු ලූණු රම්පේ කරපිංච කුරුඳු සහ උළු හාල් ස්වල්පේ බැගින් එකතු කරලා මේ දේවල් ටික වතුරෙන් උයා ගන්නවා. වතුර යම් තරමක් හිඳීගෙන එන විටදී මේකට හාල් මැස්සන් කුඩු ටිකක් එකතු කරන්න. අවසානයේදී ලිප ඕෆ් කරලා සිහින්ව කපාගත් මුකුණු යන්න කොළ ටිකකුත් අපිට එකතු කරන්න පුළුවන්. දැන් කෑම එක හදලා ඉවරයි. නමුත් මේක වතුරෙන්නේ අපි උයාගෙන තියෙන්නේ. මේකට මේද වර්ගයක් අපි එකතු කරගන්න ඕන. ඒ නිසා මේ කෑම එක අවසානයේදී බටර් ටිකක් එකතු කරලා බබාට දෙන්න කියලා මම යෝජනා කරනවා. බටර් වලින් අපිට තෙම්පරාදු කරගන්නත් පුළුවන්. නමුත් බටර් වගේ දේවල් රත් කිරීමේදී ඒවායේ ගුණය විනාශ වෙනවා. ඒ නිසා පුළුවන් තරම් කෑම එක සමග අවසානයේ මිශ්‍ර කරලා බටර් ලබා දෙන්න. රත් කිරීමක් කරන්නේ නැතුව. ඊළඟට බ්‍රහස්පතින්දා දවස. මම බ්‍රහස්පතින්දා දවසට ගන්නවා සුදු සුවඳැල් හාල් ටිකක්, කලින් පොඟවාගත් කඩල ඇට ටිකක් හෝ කිඩ්නි බීන්ස් ටිකක්, බබාගේ 3-5 ටිකක් සුපුරුදු කුළුබඩු ටිකත් එකතු කරලා වතුරෙන් තැම්බෙන්න තියනවා. වතුර යම් තරමක් හිඳුනට පස්සේ ඒකට සිහින්ව කපාගත් කැරට් සහ බෝංචි ටිකක් එකතු කරලා උකු පොල් කිරි එකතු කරනවා. උකු පොල් කිරි එකතු කරලා බත් එක උයා ගන්න ඕන. අවසානයේදී ලිප ඕෆ් කරලා කුඩාවට කපාගත් නිවිති කොලයක් එකතු කරන්න. වෙනම තම්බාගත් බිත්තරයක් හෝ බිත්තර කහමදයක් සමග බබාට කෑමට දෙන්න. ඊළඟට සිකුරාදා දවස. මම සිකුරාදා දවසේ බබාට ගී රයිස් එකක් දෙන්න යෝජනා කරනවා. මුලින්ම බාස්මති හෝ
කැමති සුදු හාල් වර්ගයක් අරගෙන හොඳින් සෝදලා පැත්තකින් තියාගන්න. ඊළඟට තලාගත් ඉඟුරු සුදු ලූණු රම්පේ කරපිංච එනසල් කරාබුනටි කුරුඳු උළුහාල් කියන අපේ දේශීය කුළුබඩු වර්ග ටික සුළු ප්‍රමාණවලින් තල්ලා පැත්තකින් තියාගන්න. බත උයන්න භාජනයක් ලිපේ තියලා ඒකට ගිතෙල් ටිකක් එකතු කරන්න. ගිතෙල් ටික රත් වෙනකොට මේ කුළුබඩු ටික එකතු කරන්න. ඊළඟට සුවඳ එනකන් තෙම්පරාදු වුණාට පස්සේ සෝදාගත් හාල් ටික එකතු කරලා විනාඩි 2ක් පමණ හොඳින් කලවම් කරලා පියන වහලා ලිපේ තියන්න අරින්න. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට උකු පොල් කිරි එකතු කරලා මද ගින්නේ බත උයා ගන්න. මේක හරිම සුවඳයි වගේම හරිම රසවත් එකක්. ගිතෙල් සහ පොල් කිරි කියන දෙකෙන්ම මේදය අඩංගු නිසා බබාගේ බර හොඳින් වැඩි වෙනවා. ඉතින් මේ බත් එක කන්න මම බබාට හදනවා සැර අඩු චිකන් කරි එකක් සමග පරිප්පු ටිකක්. සැර නැතුව බබාට මාස 10 ඉඳන්ම දෙන්න පුළුවන් චිකන් කරි රෙසිපි එකක් UN's Diary මගේ පේජ් එකේ තියෙනවා. කැමති කෙනෙකුට බලන්න පුළුවන්. එහෙනම් ගී රයිස් එක පරිප්පු එක්ක බබාට ඔයාලට දෙන්න පුළුවන් කැමති නම් චිකන් කරි එකකුත් එක්ක. ළඟට සෙනසුරාදා දවස. සෙනසුරාදා දවස මම බබාට දෙනවා රතු හාල් ටිකක් කලින් පොඟවාගත් කඩල පරිප්පු සමග සුපුරුදු කුළුබඩු ටික එකතු කරලා බබාගේ තුන පහ ටිකකුත් එකතු කරලා ටිකක් වැඩි වෙලාවක් තම්බ ගන්න. මොකද මේ කඩල පරිප්පු ටිකක් තැම්බෙන්න වෙලාව යනවා. ඊළඟට මේ දේවල් ටික තැම්බීගෙන එනකොට ඒකට එකතු කරන්න පොතු ඉවත් කර කුඩාවට කපාගත් වම්බටු ටිකක්, සිහින්ව කපාගත් වට්ටක්ක ටිකක්, ඒ සමග තක්කාලි කෑල්ලක් එකතු කරලා වතුරෙන් හොඳින් තම්බා ගන්න. මේ දේවල් තම්බාගත් පසු වෙනම රතු ලූණු සුදු ලූණු පොල් තෙල් වලින් තෙම්පරාදු කරගෙන ඒකටම කංකුම් කොළ ටිකකුත් අවසානයේ එකතු කරලා අපි උයාගනිපු බත් එක දාලා තෙම්පරාදු කරගන්න. අවසානයේදී වෙනම තම්බලා ෆ්‍රයි කරගනිපු මාළු කෑල්ලක් එක්ක බබාට දෙන්න. විවිධ එළවලු වර්ගවල රස දරුවාට පුරුදු කරන එක අපි කුඩා කාලේ ඉඳලම කරන්න ඕන. එහෙම නැති වුණොත් එයාලා ලොකු වෙනකොට එළවලු වර්ග ප්‍රතික්ෂේප කරන්න බලනවා. සතියේ අවසාන දවස නැත්නම් ඉරිදා දවසේ තමයි අපි ඉන්නේ. ඉරිදා කියන්නේ රැකියාවට යන අම්මලත් ගෙදර ඉන්න හැමෝන්ටම නිවාඩු දවසක්. ඉතින් එහෙනම් අපි ඉරිදට දෙමු බබාට ෆ්‍රයිඩ් රයිස් එකක්. මම හාල් විදිහට අරගන්නවා කීරි සම්බා ටිකක්. හාල් හොඳින් හොදලා ඒකට රම්පේ කෑල්ලක්, කුරුඳු පොත්තක්, කරාබු නැට්ටක් සමග කුකුල් මස් කෑල්ලක් එකතු කරලා බත වෙනම උයා ගන්න. දැන් පෑන් එකක් අරගෙන ඒකට බටර් ටිකක් දාලා ඉඟුරු සුදු ලූණු පේස්ට් එකෙන් ස්වල්පයක් එකතු කරලා තෙම්පරාදු වෙනකොට සිහින්ව කපාගත් කැරට් සහ ලීක්ස් ටිකක් එකතු කරගන්න. ඊළඟට ඒකට බිත්තරයක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක් සමග කලින් බත් එකත් එක්ක අපි තම්බ ගනිපු කුකුල් මස් කෑල්ලත් කුඩාවට කැබලි කරගෙන තෙම්පරාදුවට එකතු කරගන්න. දැන් මේ මිශ්‍රණයට බත් ටික එකතු කරලා බත් ඇට හොඳින් පෙරලමින් ෆ්‍රයි කරගන්න. මේ බත් එකේ නියම රස ගන්න නම් හැම බත් ඇටයක්ම හොඳින් ෆ්‍රයි වෙන්න ඕන. මම මේකට තල ඇට ටිකකුත් එකතු කරනවා. කැමති කෙනෙකුට සෙසමි ඔයිල් ටිකක් එකතු කරන්නත් පුළුවන්. මේ බත් එක ටිකක් ගිලින්න අපහසු නිසා මම නම් බබාට දෙන්නේ පරිප්පු ටිකකුත් හදලා. තනියම හැන්දෙන් කන්න ආස පොඩ්ඩෙක් නම් ඊටාම ආසාවෙන් කන කෑමක් තමයි. මොකද වර්ණවත් ඒ වගේම පෝෂණයනුත් වැඩි, ප්‍රෝටීන් හා මේදේ ඊටාම හොඳින් අන්තර්ගතත් වෙනවා. ඒ නිසා බබාගේ බර වැඩි කරගන්න කදිම කෑම වට්ටෝරුවක් තමයි මේ ෆ්‍රයිඩ් රයිස් එක. ඔයාලත් ඉරිදා දවසේදී බබාට මෙහෙම දෙයක් හදලා දීලා බලන්න. අවසන් වශයෙන් මේ කෑම වට්ටෝරු 7 ගැන මම පොදුවේ මේ ටික ඔයාලට කියන්නම ඕන. මම මේ රෙසිපි වල යොදාගනිපු සියලුම එළවලු මාළු පලා වර්ග සියල්ලම දින 3ක් බැගින් දරුවාට ලබා දීලා ආසාත්මිකතා පරීක්ෂාව සිදු කරපු දේවල්. ඒ නිසා ඔයාලා මේ දේවල් යොදාගනිද්දී දරුවට දීපු දේවල් බලලා ඒ ගැන සැලකිලිමත් වෙමින් ආහාර සකස් කරන්න. ඒ වගේම ඔයාලට පේනවා ඇති දිනපතා මස් මාළු බිත්තර හාල් මැස්සන් කුඩු වැනි දේ මම එකතු කරලා තියෙනවා. ඒ වගේම මේද වර්ගත් යොදාගෙන තියෙනවා. ඒ එක්කම කියන්න ඕන මේ සියලුම එළවලු වර්ග තැම්බෙන්න යන වෙලාවල් වෙනස්. ඔයාලා ඒ වෙලාවල් ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. මොකද කොළ පාට කහ පාට එළවලු පලා වර්ග බබාට ලැබෙන විටමින් විනාශ වෙලා යන
තුරු ඕවර් කුක් කරන්න එපා. ඒ වගේම ලස්සන නැති දේ ඇසට ප්‍රිය නැති දේ දරුවන්ටත් ආස හිතෙන්නේ නැහැ. පලා වර්ග හැම වෙලාවෙම ලිප ඕෆ් කරලා අවසානයේදී එකතු කරනවා නම් හොඳයි. ඒ වගේම පලා වර්ග අපි යොදා ගන්නකොට ඒවා ඊටාම පිරිසිදු මට්ටමේ තියෙන්නත් ඕන. ඒ නිසාම ලුණු ස්වල්පයක් දාලා සෝදලා ගන්නවා නම් තවත් ආරක්ෂිතයි. ඉතින් එහෙනම් බබා කෑම කන්නෙම නෑ කියන අම්මලාට පෝෂණබත් රෙසිපි 7ක් තමයි මම මේ විදිහට අරගෙන ආවේ. එහෙනම් මගේ වීඩියෝ බලලා බබාලගේ ප්‍රතිචාර, ඔයාලා කෑම හදපු විදිහ මට කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන මම ඔයාලා හමුවට එන්නම්. ඔයාලට සුබ දවසක්.